ආයිබෝන් පුදේදුවේ සුබ දවසක් වේවා ඔයාලා හැම දිනාටම. හීනවන ශේෂ ක්‍රමය යටතේ ගැටළු සාකච්ඡාවේ තෙවන ගැටළු විදියට අපි අද සාකච්ඡා කරනවා 2021 වර්ෂයේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය සඳහා හීනවන ශේෂ ක්‍රමය යටතේ ලැබුණු ගැටළු ලියා ගන්න. මම පෙර සඳහන් කළ පරිදි එක්වතක් තනිව විසඳන්න, දෙවෙනි වර වීඩියෝ එක සමග විසඳන්න, තෙවන වර නැවත තමන්ගේ උත්සාහයෙන් විසඳන්න උත්සාහ කරන්න ඕනේ. හරි, අපි යමු විසඳීම සඳහා. රුපියල් 80000යි පුතේ වටිනාකම රූපවාහිනී යන්ත්‍රේ. ඒක 8000ක් මුලින් ගෙවනවා. එහෙනම් ඔයාලා කලින් ගාන හදුවා වගේම තේරුම් ගන්න අපේ ණය මුදල විදියට ඉතිරි වෙන්නේ අර 80000 වටිනාකමෙන් 8000 මොනවා කරාමද කියන දේ. ඒතර අඩු කරන්න ඕනේ නේද? එහෙනම් ඉතිරි ණය මුදල සමානයි රුපියල් 80000 අඩු කිරීම රුපියල් 8000. ඒතර අපිට එනවා රුපියල් 72000ක්. එම මුදල, එම ණය මුදල සමාන වාර්ෂික වාරික 18කින් ගෙවාදීම කරන්න පුළුවන්. එහෙනම් මාසික ණය කොටස මම හොයනවා. මාසික ණය කොටසේ අගය කියන එක සමානයි අපි කලින් කරා මේ 72000 බෙදන්න වෙනවා පුතේ ඒ කියන වාරික 18. කොට මේවා සුළු වෙන්න දීලා තියෙන්නේ මම කලිනුත් ඔයාලට කිව්වා 18 එකයි 72කට 18 ඒව තියෙනවා පුතේ 4ක්. හරිද? 4ක්. එහෙනම් මේ 4යි මේ බිංදු 3යි පිළිතුර රුපියල් 4000යි. 4000යි. ඒ 4000ක මාසික ණය කොටස මුදල 124ක වාර්ෂික පොලි අනුපාතිකයක් අය කරනු ලබනවා කියන කියනවා. ඒතර ගාණි කියලා දිනවා හීනවන ශේෂ ක්‍රමයට විසඳනවා කියලා පොලි අය කරනවා කියලා. එතකොට අපි මේ පියවර විතරයි මේ ගානට ෆලෝ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ගැටලුවක් එනවනම් කියන්නේ හීනවන ශේෂ ක්‍රමයේ බවට සඳහන් කරලා තියෙනවා නම් මේ පියවර ඔස්සේ අනිවාර්යෙන් යන්න ඕනේ. මෙන්න මේ කියන මාසික ණය කොටස සඳහා පොලිය මම හොයනවා. මම නැවතත් කියනවා මේ මුළු පොලිය නෙවෙයි රුපියල් 4000 සඳහා පමණයි. රුපියල් 4000 ගුණ කිරීම මේ කියන 124 මේක වාර්ෂික පොලිය මම කලින් වීඩියෝ එකේ සඳහන් කරා. අපිට එන්නේ මාසික කොටසක් නිසා අපි 12න් එකෙන් ගුණ කරන්න ඕනේ. නැවත සුළු කිරීමක් කරගමු. 100න් බෙදෙන නිසා මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 12ට 12 ඒවා එකයි. 24ට 12 ඒවා දෙකයි. බලන්න ලස්සන සුළු වෙනවා. මෙන්න මේ තියෙන 42කින් ගුණ කරාම රුපියල් 80ක මුදලක් වෙනවා. එක් ණය කොටසක් සඳහා එක් මාසික ණය කොටසක් සඳහා පොලි. ඊට පස්සේ අපි සුපුරුදු පරිදි අපි හොයන්න වෙනවා මාස ඒකක ගන්න. මාස ඒකක ගන්න සමානයි n බෙදීම 2යි n ධන 1 සූත්‍රය මතක තියාගන්න. n කියලා කියන්නේ වාරික ගණන. වාරික 18යි. 18 බෙදීම 2යි 18 එකතු කිරීම 1. ඒතර 18 දෙකෙන් බෙදනවා පුතේ 18 දෙකෙන් බෙදුනහම 9යි 18යි 1 එකතු කරාම 19යි. එතකොට 19 9න් ගුණ කරන්න ඕන. සූ 1 8ක් ඉතිරි. අමරක 9 8යි 17යි. හරිද? ඒතකොට 171යි. අන්නේ අපි කල්ඩුත් මතකයි මම වලට කිව්වා කොහොමද කරන්නේ? මෙන්න මේ ආපු මාසිකම් ගණන මේ පොලිය මුදලින් වැඩි කරලා අපි මුළු පොලිය හොයන්න ඕනේ. හරිද? මුළු පොලිය සමානයි නම් මුළු පොලිය සමානයි 171 ගුණ කිරීම 80 රුපියල් 80. එතකොට එනවා අගට බිංදුවක් දාගෙන 8න් ගුණ කරගත්තා නම් හරි 8 වරක් 1 8යි 8 වරක් 56යි 5ක් ඉතිරි 8 වරක් 1 8යි 5යි 13. අගට බිංදුව දාගන්න පුතේ රුපියල් 13680. නැවත අපි යනවා ගෙවිය යුතු මුළු මුදල සොයන්න. ගෙවිය යුතු මුළු මුදල සමානයි. ඒතර ණය මුදල විදියට අපිට තිබුණේ රුපියල් 72000යි. මේ රුපියල් 72000ට එකතු කරනවා අපි මේ ආපු පොලිය මුදල
13680ක්. ඒ කියන්නේ සම්පූර්ණ මුදල රුපියල් 85680යි. 85680යි. මාසික ණය වාරිකය සමානයි. මාසික වාරිකය සමානයි 85680 රුපියල් 85680 බෙදන්න ඕන පුතේ වාරික 18යි කියපු නිසා 18යි. නම් අපි මෙතන බෙදලා බලමු. 85680 බෙදීම 18. මම මේක බෙදලා පෙන්නන්නේ මට කැල්ලකේ බෙදලා උත්තරේ දාන්න පුළුවන්. සමහර දරුවෙක් ඉන්න පුළුවන් ඒක බෙදීම අපහසු වෙන්න පුළුවන් කෙනෙක්. ඉතින් ඒ නිසා බෙදලා පෙන්නන්නේ. එතකොට බලන්න 85ට 18 කීයක් වගේ තියනවද කියලා ඒක ඔයාලට තේරුම් ගන්න අමාරු වෙනවා. මේක 20 වගේ කියලා හිතුවොත් 80කට 20 4ක් තියෙන නිසා 85ට 18 4ක් වගේ තමයි තියෙන්නේ. ඒතර මේක ගුණ කරාම වෙනවා 72ක්. හරිද? 72ක්. ඊට අඩු කරමු අපි මෙතන 5න් 2ක් අඩු කරාම 3යි 8න් 7ක් අඩු කරාම 1ක්. ඊට මේ 6 ගේන්නේ 136යි 136ට 18න් 7යි 18 වරක් 7 එනවා 70 8 වරක් 56 126ක්. ඒතර ඉතුරු වෙනවා 10ක්. මේ බිඳුව මෙතෙන්ට ගේන්නේ. ඒතර 18 ඒවා නැවත එනවා අපිට හරියටම 6ක්. හරියටම 6ක්. එතකොට 18 වරක් 6 108යි. ඒක එකපාර ගුණ කරන්න බැරි නම් වලට 10 ඒවා 6ක් ගන්න 60යි. 8 ඒවා 6ක් ගන්න 48යි. 60යි 48යි 108යි. එතන මේක අඩු වෙලා බිඳුවයි. මේ බිඳුවට බිඳුවයි කියලා දාන්න පුළුවන්. ඒක නම් අපිට එකපාර ලියන්න පුළුවන් මම කලින් එකක් සඳහන් කරා. මේක කටු වැඩක් මේක ගන්නට දාලා නැහැ. ඒතර අපි පිළිතුර වෙනවා රුපියල් 4760ක්. මේ බලමු මාකින් ස්කීම් එකට ගිහිල්ලා අපි පිළිතුර නිවැරදිද කියලා. මාකින් ස්කීම් එක මෙලෙස තමයි ලකුණු ලබා දීලා දින පුතේ අපේ පියවර විදිහටම තියෙනවා. 70000 අඩු කරලා ගන්නකොට එක ලකුණයි. ඒක බෙද ලකුණයි. පොලිය හොයලා පොලි මුදල ගන්න ලකුණු 2යි. මාසයක ගණන 1 ලකුණයි. මාසයක ගණන සහ පොලිය ගුණ කරලා සම්පූර්ණ පොලිය වුණට 1 ලකුණයි. ඒක එකතු කරනකොට 1 ලකුණයි. සම්පූර්ණ උත්තරයට 1 ලකුණයි. ඒක 18න් බෙදනකොට 1 ලකුණයි. 4760 ගන්නකොට 1 ලකුණයි. එතකොට සෑම පියවරක්ම වැදගත් කියලා අපි සඳහන් කරන්නේ ඒ නිසායි. එතකොට විශේෂ සඳහන් කිරීමක් කරන්න නැහැ. මාකින් ස්කීම් එකට අනුව ඔයාට හිමි ලකුණු ප්‍රමාණය කීයද කියලා සටහන් කරලා බලන්න. මේක මම හිතනවා ඉගෙන ගන්න දරුවෙකුට ඉගෙන ගැනීම සඳහා මේ මාස කීපය ફોකස් වෙලා ඉන්න දරුවෙකුට තමන්ගේ ප්‍රතිඵලය ඉගෙන ගන්නවා ගන්න අදිෂ්ඨානයක් තියෙන දරුවෙකුට බොහොම අත්වලක් වෙයි කියලා බොහොම උපකාරයක් වෙයි කියන නිසා ඔයාලගේ යාළුවෝ එක්කත් මේ වීඩියෝ ෂෙයා කරගන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න. එහෙම නැත්නම් මේක මෙහෙම වුණොත් හොඳයි මෙහෙම කියලා ඔයාලගේ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලගේ කමෙන්ට් එක ගොඩක් වටිනවා. මොකද වීඩියෝ එකක් හදන්න දිරිගැන්වීමක් විදියට මේක ලංකාව වටේටම දරුවන්ට බලන්න පුළුවන්. මම ඔයාලගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.